හැමෝම තමන්ව අතෑරලා දාලා යද්දි ඔහුට ඉතුරුනේ ඔළුවේ කැරගෙන පිස්සු අදහස් ටිකක් විතරයි. අනෙක් අය හිතුවේ ඔහුට පිස්සු කියලා. ඔහු විතරයි දන්නේ ඔහු වෙනස් කෙනෙක් කියලා. උඹට බෑ. ඕක හරියන වැඩක් නෙවෙයි. මුළු ලෝකෙම එහෙම කියද්දි තමන් වෙනස් නොවි ලෝකෙම වෙනස් කරපු පුංචි කොළු ගැටයක්. ඒ තමයි ඉලෝන් මස්ක්. ඔහු ඉංජිනේරුවෙක්, නව නිපැයුම්කරුවෙක්. ඒ වගේම ව්‍යවසායකයෙක්. ලෝකයේ කිසිවෙකුටත් දරාගන්න බැරි එක පිට එක බිඳවැටීම් කඩාවැටීම් වලදී ආපහු නැගිටින ඔහුගේ කතාව. කතාව ආරම්භ වෙන්නේ නිරූපණ ශිල්පිනියක් වුණ මේයි මස්ක් නම් කාන්තාවගෙන්. ඒ තමයි ඉලෝන් මස්ක්ගේ අම්මා. ඇය 1950 දී කැනඩාවෙන් ඉඳන් දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වෙනවා. ඊට අවුරුදු 20කට පස්සේ ඇය එරෝල් මස්ක් කියන පුද්ගලයාව විවාහ කරගන්නවා. එරෝල් කියන්නේ විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරුවෙක්. 1971 දී එලෝන් ඉපදෙනවා. අම්මා දකිනවා පුංචි කාලේ ඉඳන්ම ඔහු ගොඩක් කුතුහලයෙන් ඔහුට කියවන්න ලැබෙන හැමදේම කියවනවා. අම්මා පුදුම වෙනවා. මොකද කියවුව හැමදේම ගැන ඔහුට හොඳ මතකයක් තියෙනවා. ඔහුගේ කරදර පටන් ගන්න එතනින්. ඔහුට දේවල් ඉගෙන ගන්න ලොකු ඌමනාවක් තිබුණත් පාසල ඉලෝන්ට හොඳින් සලකන්නේ නැහැ. ඔහුට පාසල් යන එකත් එපා වෙනවා. මොකද අනිත් ශිෂ්‍යයන් ඔහුට පහර දෙනවා සහ ගොඩක් කායික සහ මානසික හිරිහැර ඔහුට ඇති වෙනවා. පුංචි ඉලෝන්ට පාසල එහෙම වෙද්දී ඔහුගේ ගෙදරත් ඊට දෙවනි වෙන්නේ නැහැ. ගෙදරත් ප්‍රශ්න ගොඩක් වුණා. ඔහු අදටත් Tamanගේ තාත්තා ගැන කතා කරන්න කැමති නැහැ. ඔහු කියන විදිහට ඔහුට දරුණු ළමා කාලයක් තමයි තිබුණේ. තාත්තා හැම වෙලේම ඔහුට වද දුන්නා. හැම වෙලේම තාත්තා කිව්වේ තමුසෙනම් මහා මෝඩයෙක් කියන වචන ටික. ඔහුගේ දෙමාපියන් දික්කසාද වෙනවා පුංචි ඉලෝන්ට වයස අවුරුදු 10ක් වෙද්දී. අම්මයි තාත්තයි වෙන් වෙද්දී ඉලෝන් තෝරගන්නේ තාත්තව. ඉතින් මේක Tamanගේ ජීවිතයේ සිදු කරපු අවාසනාවන්තම අත්තරද්ද බව පසුව ඔහු ප්‍රකාශ කරනවා. පුංචි ඉලෝන් පරිගණකයේ සමග කාලය ගත කරන්න ගොඩක් කැමති. ඔහු ඒ පැත්තට යොමු වෙනවා. අනෙක් අය වගේ ගේම්ස් ප්ලේ කර කර ඉන්නවට වඩා මේවා ක්‍රියා කරන්නේ කොහොමද කියන එක ගැන ලොකු කුතුහලයක් පුංචි ඉලෝන්ට තිබුණා. ඒ කුතුහලය ඔහුට මඟ පෙන්වනවා කෝඩින් වගේ දේවල් ස්වයං අධ්‍යයනයකින් ඉගෙන ගන්න. ප්‍රතිඵලයක් විදිහට ඔහු නිර්මාණය කරනවා බ්ලාස්ටර් කියන අභ්‍යවකාශීය තේමා කොටගත් සරල වීඩියෝ ගේම් එක. ඔහු ඒකට කිව්වේ මට මගේම ගේම් එකක් සෙල්ලම් කරන්න ඕනි වුණා කියලා. අවුරුදු 12ක් වුණ පුංචි ඉලෝන් ඒ ගේම් එක විකුණනවා PCN ඔෆිස් කියන සංග්‍රහවට ඩොලර් 500ක් වගේ මුදලකට. ඊට පස්සේ ඔහු ගොඩක් තාක්ෂණය සම්බන්ධ පොත් කියෙව්වා. ඒ හැමතැනකම තිබුණේ ඇමරිකාව කියන නම. ඉතින් දකුණු අප්‍රිකාවේ තිබුණු අනිවාර්ය හමුදා සේවයට බැඳෙන එකෙන් ගැලවෙන්න සහ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට තියෙන ආසාව නිසා ඔහු වයස 17 දී කැනඩාවට යනවා. 1992 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඔහු එහිදී ආර්ථික විද්‍යාව සහ භෞතික විද්‍යාව උපාධි ලබා ගන්නවා. නමුත් මේවා පරිගණක හා තාක්ෂණය සම්බන්ධ උපාධි නෙවෙයි. 1995 දී ඉලෝන් නෙට්ස්කේප් කියන